අද අපි යනවා අපේ ගෙදර බල්ලත් එක්ක ආතල් එකක් ගන්න. සූර්ය ආතල් එකක් ගන්න යන්නේ අපේ ගෙදර බල්ලත් එක්ක. ඕකේ මම අලුත්ම සෙල්ෆි ස්ටික් එකක් ගත්තා. සුප්‍රීනේ සෙල්ෆි ස්ටික් එකක් නෙමෙයි guys. අතරම කිව්වොත් ඒක අතරම කිව්ව මම හිතන්නේ ඒක පොඩි කැමරා ස්ටික් එකක් කවන්නේ. ඕකේ ඉන්න අපේ පල්ලි වලුරාලේ ඉන්න මුගඩාම ටීවී වීඩියෝ වල හොදරම පල්ලෙ මෙරන් කරගෙන අරගෙන ආවේ ටීවී රටවර්ණ අරගෙන ආවේ වලතම මොනවද කේ දැන් මෙතනින් අපි ලිහා ගන්නට අවශ්‍යයි අම්මෝ තාඩිකෙන් කැමරා එකත් එක්ක බිම් වටනවා දැන් අපි මේක ලිහා ගන්න අවශ්‍යයි මුත් කාදල් එකක් ගන්න නම් අනදිනා එයාගේ තනි අනතර තමයි ගෙට ගහලා තියෙන්නේ ඒක ලිහා ගන්න ඕකේ ගයිස් ඉතින් මූව ලිහන්න නම් එන්න වෙලා යනවා මොකද කිව්වොත් මූත් එක්ක මේ වැඩ සෙල්ලම් කරන්න බෑ ඒක ලිහන්න අමාරුයි ඕකේ තව පාරක් try කරන්න යනවා ඒත් මුත් එක්ක සෙල්ලම වැඩේ කරන්න අමාරුයි guys මොකද කිව්වොත් මූ ඇඟේ නගින්නේ නෝ ඒක මූ හපන්න වෙනවා මූ ටිකක් සැර වැඩි ඒක නිසා අපිට මුත් එක්ක හෙල්ලෙන්නවත් අම්බෝ වැටෙනවා උඩින් guys මං ඊතරම බීම අම්බෝ guys මූව නම් ලියන්න බෑ මූව ලියන්න බෑ අපි මූව ලියන් ආන් අතර උඩට තමයි යන්න හදන්නේ උඩට ඒයි මොනා කරන්න අපි මූව ලියන් ඉන්නවා ලියන්න බෑ මම වෙන්න නම් අන්න අතර තියනවා guys මේ පොඩි පටියක් වගේ එකක් අපි උට හරියට මේකක් තියන්නේ කැමරා එක HD ද දන්නේ මම බලන්න ෆ්ලෑෂ් ලයිට් එක ඕන් පේනවද දන්නේ ඔයාලට අන්න අතර තියෙන පොඩි කෑල්ල ඕම් ওই කෑල්ල මේ අතරම කිව්වොත් මම මෙතන පිටිපස්සේ තියෙනවා guys ඒ කෑල්ල හයි වෙලා තියෙන එක අන්න ඒක තමයි අපි ගලව ගන්න ඕනේ එතකොට ගලව ගත්ත ගාම බල්ලා නිදහස් හරිද දැන් මේක ගලව ගන්න බෑ බල්ලා හුරුතල් කරලා තියෙනවා වැඩි නිසා අපි ෂේප් එකේ පිටිපස්සේ ගන්න පුළුවන් අපි ෂේප් එකේ යන් guys ඒ බලන්නකෝ guys මම බල්ලත් එක්ක නටන ඩාන්ස් එක මූව නිදහස් කරන්න නම් guys මේක ලියන්න නම් කෝට්ට ගන්න වෙනවා මූ මගේ නගින තැන නෑ guys ඒ තරම්ම පට්ට කරදරයක් නෙමෙයි guys බල්ලෙක් වුණා නෑ බලන්නකො මෙයා දෙන මට ආතල් මම ලියුවට ආතල්ද ඕකේ අපි යාව ලියව ගත්තා බල්ලව ලිහා ගත්තා අපි යන් ටීවී යන් පොඩ ඉන්න ඕකේ ටීවී අපි යන් ඕකේ අපි එයා අපි අරන් යනවා ඕකේ ඔයාලට පේනවා ඇති එයා අපි අරන් යනවා අපි ඇවිදින්න guys මං කිව්වා අපි උඩහා ගෙදරට යන්න කියලා අපි යනවා
පැවදින්න එක්කන් යනවා. Okay. Okay guys, බලන්නකො මම බල්ලට බපේ බල්ලා කරන හොර වැඩ ෂීප් එකේ වත්තට ගිහිල්ලා බර අතහරිනවා වගේ. ඉතින් ඔයාලටත් ඒ වගේ ඉන්න බෑනේ. ඒ වගේ තමයි සත්තුන්ට. ඉවරයි. Okay guys, තව ටිකකින් කැමරාව වැටෙනවා මගේ අතින් මුත් එක දැක. එilla මෙයාව අපි මේ හැමදාම හවස එක යාලා ජොගින් එකක් යනවා. බල්ලව ගන්නවා. තමා මෙන්න සිටිනවා අත්තම්මා. තියෙනවා රෙකෝඩ් කර ඉන්නේ. මෙන්න ඉන්නවා මම. දැක්කේ නේ ඔයාලා. ඉතින් guys ඉතින් අදට මම මේ vlog එක ඉවර කරනවා. ඉතින් ඊළඟටත් මේ තව vlog බලාපොරොත්තු වෙන්න. එහෙනම් අදට ගිහින් bye.